නව ජනතා පෙරමුණේ නායක සුගීෂර් බණ්ඩාර මැතිතුමාව අත්අඩංගුවට ගත්තු විදිය. දැන් එතුමාව අත්අඩංගුවට ගන්නේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින්. සාමාන්‍යයෙන් අපි දන්න මෙතුවක් කල දැනගෙන හිටපු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගු ගැනීම සහ විමර්ශන කිරීම සිද්ධ කරන්නේ මිනිමැරුමට උත්සාහ කිරීමේ සිද්ධි, සංවිධානාත්මක අපරාධ, කප්පම් ගැනීම හා පැහැර ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බරපතල සිද්ධි, ගිනි අවි භාවිතා කර සිදු කරන අපරාධ, කල්ලි සහ ගැටුම් අතර පාතාල ක්‍රියාකාරම් වගේ විශාල මහා පරිමාණයේ අපරාධ සම්බන්ධයෙන් තමයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කරේ. දැන් ඊයේ නව ජනතා පෙරමුණේ නායක සුගීෂර් බණ්ඩාර මැතිතුමාව අත්අඩංගුවට ගන්නවා වැටුප් දෙකක් ගත්තයි කියන කාරණය මත අත්අඩංගුවට ගන්නේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ බරපතල අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන ඒකකයක් මගින්. එතකොට මේ සම්බන්ධයෙන් අත්අඩංගු ගැනීම කරන්නේ මහපාරේදී යන වාහනේ නවත්තලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි දන්නේ ওই විදිහට අත්අඩංගු ගැනීම කරන්නේ මහා පරිමාණ අපරාධ කරලා අවුරුදු ගණන් හැංගිලා ඉඳලා අධිකරණ මගහැරලා පොලිසිය මගහැරලා කට්ටිපණිමින් ඉන්න ඉතා විශාල බරපතල අපරාධ කරපු පාතාල සමාජිකයන් එහෙම නැත්නම් ඒ වගේ දරුණු ගණයේ අපරාධ කරනවා. එතකොට ඔවුන් අත්අඩංගු ගැනීම කරන්නේ සාමාන්‍ය විවෘත වරෙන්තු නිකුත් කරලා දුටු තැන අත්අඩංගු ගන්න තමයි ඒ වගේ අපරාධකාරයන් අත්අඩංගු ගැනීම කරන්නේ. එතකොට ඒ ආකාරයෙන් තමයි සුගීෂර් බණ්ඩාරව අත්අඩංගු ගැනීම කරන්නේ මහපාරේදී. එතකොට ඒ වගේම මේ වෙන දැන් ඔව් ඊට පස්සේ ඉදිරිපත් කරන්නේ පොදු දේපල පනත යටතේ ඉතාමත්ම විශාල කාලයක් අප නැතිව බන්ධනාගාරගත කිරීමට හැකි වරදක් ආරෝපණය කරමින්. එතකොට අපිට පේනවා මේ කරගෙන යන්නේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ හඬ නගන ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන දේශපාලන පක්ෂ නායකයෙක්. ඒ විතර නෙමෙයි ඔහු ඉතාමත්ම සක්‍රීය ලෙස තමන්ගේ දේශපාලන මතය දරන, තමන්ගේ දේශපාලන මතය ජනතාව වෙත ගෙනියන, නිතරම මාධ්‍ය ඔස්සේ දැකිය හැකි ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලෙක්. එවැනි පුද්ගලෙක් තමයි මේ දරුණු ගණයේ අපරාධකාරයෙක් විදිහට පොදු දේපල පනත යටතේ අධිකරණ ඉදිරිපත් කළ බන්ධනාගාරගත කරන්නේ. ඒකෙන් අපිට පෙනී යන්නේ මේ ආණ්ඩුවට එරෙහිව හඬක් නගන පුද්ගලයන් දරුණු ගණයේ අපරාධකාරයන් ලෙස හඳුන්වා දෙමින් ඉතාමත්ම දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කිරීමට හැකි ආකාරයට ඉතාමත්ම අනීතික ලෙස නීතිය යොදා ගනිමින් අධිකරණ ඉදිරිපත් කිරීම. එතකොට මෙතෙන්දී සලේට උනේත් ඒකමයි. ඔහුවත් ඉතාමත්ම අසාධාරණ ලෙස චෝදනා නොමැතිව අත්අඩංගුවේ රඳවා හිටියා දින 100කට අධික කාලයක්. ඒ වගේම තමයි ඒ සම්බන්ධයෙන් සාධාරණ ඉල්ලලා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සාධාරණ ඉල්ලලා ගිය විමල් වීරවංශට ගම්මන්පිලට දිලිත් ජයවීරට කරුණු වාර්තා කර අත්අඩංගු ගන්න. එතකොට අපිට පෙනී යන්නේ මේ දේශපාලන නායකයන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීම, ආණ්ඩුවට විරුද්ධ මතය ප්‍රකාශ කිරීම ඉතාමත්ම තුච්ඡ ලෙස මේ ආණ්ඩුව තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන් මර්ධනය කිරීමට පටන් ගන්න තියෙනවා. එතකොට මේ ආණ්ඩුව විසින් සිදු කරන ක්‍රියාදාමයන් බැලුවොත් එහෙම මිනිසුන්ගේ රඳවා ගැනීම, අනීතික රඳවා ගැනීම කියන මූලික අයිතිවාසිකම් තුට්ටුවකට ගණන් ගන්නෑ. මිනිසුන්ගේ සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ අයිතිය කියන මූලික අයිතිවාසිකම තඹදු දොයිතුකට ගණන් ගන්නෑ. එතකොට මේ ආණ්ඩුව ඇත්තේ මූලික අයිතිවාසිකම් කියන දේවල් තහනම් වගේ. මිනිසුන්ට මූලික අයිතිවාසිකම් නැහැ. ඒ වගේ තමයි මේ ආණ්ඩුව කරගෙන යන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් දැන් ඉහළ නිලධාරීන්ගේ නියෝග නිකුත් කරා වගේ නෙමෙයි ඔය අනීතික අත්අඩංගු ගැනීම කරන නිලධාරීන්ට ඉදිරියේදී එන රජයක් මගින් නීතිය සාධාරණ ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට එදාට ඔය මේ ඉහළ නිලධාරීන් නැතුව තමයි අධිකරණයට යන්න වෙන්නේ. නීතියට මුහුණ දෙන්න වෙන්නේ තනියම. අපිට මතකයි ඕන තරම් උදාහරණ තියෙනවා. වාස් ගුණවර්ධන නඩුවේදී ශ්‍යාම් ඝාතනය කරපු වාස් ගුණවර්ධන නඩුවේදී කොස්තාපල්වරු 30 දෙනෙක් පෝරකයට නියම වුණා. අදටත් ඔවුන්ට නිදහසක් නැහැ. ඔවුන් කවදා හෝ ජනාධිපතිවරයා නියම කරන වෙලාවක දිනයක එල්ලලා මැරීමට ඔවුන්ට දඬුවම ලබා දුන්නේ. ඒ අනුව අපිට කියන්න තියෙන්නේ පොලිසියට අනීතික දේවල් ක්‍රියාත්මක කරන්න බැඳිලා නැහැ. තමන්ගේ ඉහළ නිලධාරීන්
කියන අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳිලා නැහැ. මොකද සාධාරණත්වයේ අපේක්ෂා කරන රටක් විදියට මූලික අයිතිවාසිකම් සුරකිත රටක් විදියට එවැනි නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසිය බැඳිලා නැහැ. එවැනි නියෝග ක්‍රියාත්මක කරනවා නම් උන්ට ඉදිරියේදී පත්වන රජයක් ඇත්තේ සාධාරණ රජයක් ඇත්තේ නීතිය ක්‍රියාත්මක වන බව මතක තබා ගත යුතුයි.